boys and girls ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් ටුටෝරියල් ඉන්නවා අලුත් මලුත් විඩියක් අරගෙන එන ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට ඉතින් boys අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ iPhone macro setting කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම settings open කරගන්න ඔයාලගේ iPhone එකේ. ඊට පස්සේ accessibility කියලා තියෙනවා අන්න ඒකට යන්න. පොඩ්ඩක් කරට ගියාම මචං මෙතන touch කියලා එකක් ඇති. ඒකට ගිහිල්ලා sensitive touch කියලා එකක් තියෙනවා අන්න ඒකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා ඉස්සෙල්ලාම මචං ඔයාලා මෙතන create new gesture කියලා තියෙන්නේ මෙන්න එතන මේ. මෙන්න එතන තියෙනවා create new gesture කියලා අන්න ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එක පැත්තට හරව ගන්න ඕනේ මචං. ඊට පස්සේ ඔයාලා ෆයර් බටන් එක තියෙන හරිය මෙන්න මේ වගේ දේ ඔන්න ඔය විදිහට දාගන්න ඕනේ. එහෙනම් පැත්තට දාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාගෙන සේව් දෙන්න ඕනේ මචං. මෙතන උඩ තියෙන දකුණු පැත්තේ උඩ බටන් එක සේව් කියලා. සේව් කියන බටන් එක දෙන්න ඕනේ. මෙතනට දාන්න මචං macro 1 කියලා. macro 1 කියලා සේව් දෙන්න. ඊට පස්සේ ඔයාලා තව එකක් හදා ගන්න ඕනේ මෙතනට. ඔන්න ඔය විදිහට තව එකක් හදා ගන්න ඕනේ එහෙම. ඊට පස්සේ මචං ඒක macro 2 කියලා දෙන්න. macro 2 කියලා දෙන්න ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙතන හැමෝම කරන්නේ ඩබල් ටැප් මම නම් මෙතන ලොං ප්‍රෙස් කියලා තියෙනවා අන්න ඒකට තමයි දාගන්නේ. ඒකට යටටම ගිහිල්ලා මෙන්න එතන macro 2 හරි 1 හරි මෙතන ඔයාලට කැමති එකක් දෙන්න. මම macro 1 තෝරගන්නවා මෙතනට. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ඒක ඩිලීට් කරලා දාන්න. දැන් ඩිලීට් කරලා දාන්න ඒක. එතන මේ එතකොට පෙන්නනවා මෙතන macro කියලා මෙතන උඩින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ideally මේක මොකක්ද ඒක opacity එක 40 තියාගන්න 100ට. ඊට පස්සේ මචං මෙතන tracking sensitive තියාගන්න මේක ඔක්කොම 100 දාගන්න ඔක්කොම ටික. මෙතන තියෙනවා නේද මේ corners seconds කියලා තියෙන්නේ අන්න එක 0.25ට තියාගන්න. ඊට පස්සේ මචං මෙතන වැඩ අපිට ඉවරයි. ඊට පස්සේ කියනවා මචං මේකෙන් back කළා මේ touch කියන තැනට ගියේ අන්න එතනම යටදී switch control කියලා එකක්. අන්න ඒකට ගිහිල්ලා මචං මේක බිංදුවේ තියාගන්න ඕන මුකුත් දාන්න නැතුව. මේකට ගිහිල්ලා මචං මෙන්න මේක මේ time out එක තියාගන්න 60යි. මේකේ ක්‍රියේට් මේව ඕෆ් කරලා තියාගන්න. phone recipe non දාගන්න. ඊට පස්සේ මචං switch set default දාගන්න. ඊට පස්සේ මෙතන 0.15 තියාගන්න මේ auto scanning time එක. ඊට පස්සේ මචං අපි කතා කරන්න තියෙන්නේ මෙන්න එතන hold duration කියන එක 0.1 තියාගන්න. ඉතින් මෙතන තව තියෙනවා cursor color කියලා අන්න ඒක වලට පාට මාරු කරගන්න පුළුවන් අරගේ. රවුම පාට මාරු කරගන්න පුළුවන්. ඉතින් මචං අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන ඔච්චරයි. ඉතින් අලුත් මලුත් වීඩියෝ එකෙන් ආයෙත් හැමෝටම ජය.